සදහැවතුනි, ඔබට ඔබේ ජීවිතය පිළිබඳව සැබෑ යථාර්ථය වැටහෙත් ඒ තරමටම ඔබ දුකින් මිදෙන බව සිහි තබා ගන්න. අපේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමට හැකි එකම මාර්ගය මේ තුම් ශ්‍රී සද්ධර්මයම පමණයි. ඒ සඳහා ඔබ මේ ශ්‍රවණය කිරීමට සූදානම් වෙන මේ උතුම් වූ ධර්ම දේශනාවත් ඉවහල් වේවා. සදහවතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වලාභීන් කිහිප දෙනෙක් අපත් සමග සම්බන්ධ වී සිටිනවා. 2025 10/6 වන දිනට යෙදෙන 25 වන විවාහ සංවත්සරය නිමිත්තෙන් HPM මහින්ද පුෂ්පකුමාර සහ සමන්ති දියලුක්ෂි දෙපළට සුබ විවාහ සංවත්සරයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත් එම දෙපළටත් සුජීවත්ව වාසය කරන මෑණිවරුන්ටත් උසස් අධ්‍යාපනය හදාරන HPM පමුදි පබා සහ HPM සනුජ පබසර දරුවන් දෙදෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමටත් වසර 50කට පෙර මියගිය ඩිංගිරි බණ්ඩා ලොකුරාලහාමි මහතාට සහ එම මහත්මියටත් මාස 10කට පෙර මියගිය HB පතිරාජ පියාණන්ටත් වසර 12කට පෙර මියගිය EA විජේසිංහ පියාණන්ටත් වසර 21කට පෙර මියගිය ධම්මිකා ප්‍රියදර්ශනී සහෝදරියට ගයාන් චම්පික සහෝදරයාට චන්දන පුෂ්පකුමාර සහෝදරයාට ඇතුළුව පවුලේ අභාව ප්‍රාප්ත සියලු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා කුලියාපිටිය අනුක්කනේ පදිංචි HPM මහින්ද පුෂ්පකුමාර මහතා සහ සමන්ති දිලරුක්ෂි එදිරිසිංහ මහත්මිය දායකත්වය දරා තිබෙනවා. ඒ වගේම 2025 10/8 වන දිනට 70 වන ජන්මදිනය සමරන AG යසෝමැණිකේ මහත්මියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සඳහාත් දෙපාර්ශවයේ මියගිය දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට සහ ඥාතීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින දූ දරුවන් මුණුබුරු මිරිබිරියන් සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා කලුන්දෑව කලවල්ලන්ද තුනේ කණුවේ පදිංචි AG යසෝමැණිකේ මහත්මියගේත් AF පෙරේරා ස්වාමි පුරුෂයාගේ දූවරුන් දෙදෙනා පුතා ලේලිය සහ බෑනවරුන්ගේ දායකත්වය අප වෙත ලබා දී තිබෙනවා. ඒ වගේම ජන්මදිනය සමරන විශ්‍රාමික පාඨශාලාචාරිණී සීලා රත්නායක මහත්මියටත් තිමාෂී දියණියටත් නිදුක් නිරෝගී සුබ ජන්මදිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහාත් ඔවුන් දෙදෙනාටත් උළුගෙදර පවුලේ සුජීවත් සියලු දෙනාටත් අශෝක නිවසේ පදිංචිව සිටින අශෝක බුද්ධික හසිනී සහිරු එවැගේම එංගලන්තයේ අධ්‍යාපනය ලබන නලින් පුතුණුවන්ට අසංකා රශලි දියණිවරුන්ට වීරසුන්දර කමලාවති යන අයටත් විජේසිරි පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සඳහාත් අභාව ප්‍රාප්ත වී සිටින උක්කු බණ්ඩාර පියාණන්ට ලීලාවති මෑණියන්ට ලීලාරත්න ප්‍රියන්ත නාමල් කරුණාවති කිරිබණ්ඩාර යන අයටත් විජයකෝන් පියාණන්ට බණ්ඩාර මැණිකා මෑණියන්ට බණ්ඩාර මැණිකා නැන්දනියට අබේකෝන් සරත් සුදන්ත විමලසේන යන අය ඇතුළු පවුලේ සියලු දෙනාටත් අපවත් වී වදාළ බලහරුවේ සුනන්ද ස්වාමින් වහන්සේටත් උතුම් නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා පට්ටිය ගෙදර වරකා දණ්ඩ අශෝක නිවස ලිපිනෙහි පදිංචි RM අශෝක රත්නායක මහතාගේ දායකත්වය අප වෙත ලබා දී තිබෙනවා. ඒ වගේම පවුලේ අභාව ප්‍රාප්ත IP ලොකුමැණිකේ IP අප්පුහාමි යන දෙපළටත් තෙලේනිස් අප්පුහාමි ලියනගේ පියාණන්ටත් KM රම්මැණිකේ මෑණියන්ට පින් අනුමෝදන් කර උතුම් නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සඳහාත් පවුලේ සුජීවත් සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා පළුගස්වැව බුලනගම පදිංචි ආර්යතුංග ලියනගේ මහතාගේත් මල්ලිකා බෝගන්වත්ත මහත්මියගේත් දහම්පත් උපුල් ශාන්ත දහම්පත් ගැමුණු ශාන්ත කාංචනා තුෂාරි දීපා චාමින්ද අනුෂා ගීතාංජලි යන ලියනගේ පවුලේ දූ දරුවන්ගේ සදහැබර දායකත්වය අප වෙත ලැබී තිබෙනවා. ඒ වගේම 2025 10/8 වන දින 3 වන ජන්මදිනය සමරන දුලේන් සෙනිරු හේමරත්න ආදරණීය පුතුණුවන්ට නිදුක් නිරෝගී සුබ ජන්මදිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහාත් පුතුණුවන්ගේ අනාගතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමටත් පුතුණුවන්ටත් පවුලේ සුජීවත්ව වෙසෙන සැමටත් චන්ද්‍රලතා බුලසිංහල රංජිත් රූපසිංහ රතුවිතාන යන මෑණියන්ට සහ පියාණන්ට මීට වසර 1කට පෙර මියගිය ජයන්ත චන්ද්‍රශ්‍රී මාමාට පින් අනුමෝදන් කර නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් පවුලේ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා නුගේගොඩ ජම්බුගස් මුල්ල මාවත ලිපිනෙහි පදිංචි සමුදිකා රත්විතාන මහත්මියගේ දායකත්වය අප වෙත ලැබී තිබෙනවා. සදහවතුනි, අද දවසේ මේ උතුම් ශ්‍රී ධර්ම දේශනාව සඳහා අපි ගෞරවයෙන් දම්සභා මණ්ඩපයට ආරාධනය කළේ සියම් මහානිකායේ රංගිරි දඹුළු විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍යපාද ආචාර්ය දානියගම ආනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට.
සදහවතුනි චිරානුගත සම්ප්‍රදානුකූලව දැහැත් පිරිනමා ගෞරවනීය දේශකයන් වහන්සේට ආරාධනා කිරීම සහ ඊට ප්‍රථමයෙන් ලෝතුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේට මල් පූජා කිරීමේ පින්කමයි දැන් සිදුවන්නේ. ඒ සඳහා ධර්ම ශ්‍රවණයට පැමිණි දායකත්වලාභී HPM මහින්ද පුෂ්පකුමාර මහතා සහ සමන්ති දිල්ලුක්ෂි එදිරිසිංහ මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනාටත් AG යසෝමැණිකේ මහත්මිය AF පෙරේරා ස්වාමි පුරුෂයා ඇතුළු දූ දරුවන්ටත් ආරාධනා කර සිටිනවා. සදහවතුනි අපි ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. ඊට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වී සිල්වතුන් බවට පත්වෙමු. ඒ සඳහා සාදුනාදයක් පවත්වා নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කම්මං විචාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං. ඒතේන මච්ඡා සුචන්ති න ගොත්තේන ධනේනවා. තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්ථමත්තන. යෝනිසෝ වෙචිනේ ධම්මං
එවං තත්ත විසුජ්ජති සාරිපුත්තෝච පඤ්ඤාය සීලේසුනුපසේවනේ යෝපි පාරගතෝ භික්ඛු ඒතාව පරමෝසියාති. වාසනාවන්ත ගුණකාමී සත්පුරුෂ පින්වත්නි, අපේ දයාබර පින්වතුන් මේ අවස්ථාවේ සෝදානන් වන්නේ අපේ භාග්‍යවත් ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් පරම ශ්‍රේ සද්ධර්මයෙන් මාතෘකාගත දේශනා පාඨයට අනුරූප දේශනා විග්‍රහයට ධර්ම දේශනාවට අවධානය යොමු කරනු පිණිසයි. පින්වත් ඔබ හැම කෙනෙක්ම තමන්ට ජීවිතේ ලැබෙන විශේෂ අවස්ථාවන් ආගමික යහපත් ක්‍රියාවකින් සමරන්න, සිහිපත් කරන්න, ඒ වගේම කෘතගුණ පූර්වක භාවයෙන් පුණ්‍යානුමෝදනාවට අවස්ථාව ලබා ගන්නවා. අපේ පින්නතුන් පිරුණු හදක්සේ ක්‍රමානුකූලව තමන්ගේ ආත්මය පිනෙන් පොහොසත් කරගෙන දීප්තිමත් කරගන්න දක්වන උද්‍යෝගය සෑම විටකම සෙසු සියලු දෙනාට ආදර්ශයෙන් යුක්තයි. එනිසා අපේ බුදුරජාණන් වහන්සේ ඒ සත්පුරුෂ යහපත් ජීවිතය ආලෝකමත් කර ගැනීම සඳහා, නිවැරදිව පවත්වා ගැනීම සඳහා දේශනා මාර්ගය අපට පෙන්වා දී වදාළා. අපි මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එකෙන් සිද්ධ කරන්නේ බුදු පියාණන් වහන්සේ මහත් කරුණාවෙන් අපේ මෙලව සැනසීම, සසර සැනසීම, දෙලොවම සුවය සඳහා අපි උගත යුතු, අපි තුල ධාරණය කරගෙන ප්‍රයෝජනීයට ගත යුතු උපදෙස් මාලාවයි මේන් අපි ප්‍රකට කරගන්නේ. සාමාන්‍ය කෙනෙක් ලබා දීපු උපදේශයක් නෙවෙයි. මේ ලෝක ධාතුව තුල කෙලෙස් බරිතව හිටිය විවිධාකාර ශක්තියින්ගෙන් යුක්ත සත්වයන් වුණා. හැබැයි අපි ධර්ම ශ්‍රවණය කරනකොට, බණ අහනකොට මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතර ශාස්ත්‍රෝන් වහන්සේ බුදුහාමුදුරුවෝ ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමටයි අවධානය යොමු කරන්නේ. එනිසා ඔබ බුද්ධ ගෞරවය, ශාස්ත්‍රෝ ගෞරවය ඇතිව, ඒ වගේම ඒ සද්ධර්මයේ කෙරෙහි අත්‍යන්ත විශ්වාසයේ පෙරදරි කරගෙන ධර්ම ගෞරවයෙන් පින්වත් ඔබට ඒ ධර්මයේ sannivedanaya කරන දේශක ගෞරවයේ සහිතව මේ ධර්ම දාණය සිදු කරන්න. අපි කවරම හෝ දානයක් ලෝකේ ප්‍රදානය කරනවා නම් ඒ දේ සිදු කිරීම සඳහා අපිට වටිනාකම කියලා දුන්නේ බුදුබණේ. අපි මේ ලෝකේ කවරම හෝ ශාසනික ජයග්‍රහණයක් අත්කරගත්තා නම්
ඒ ධර්මය ඇසුරු කරලා ලබා ගත්තේ. සෑම කුසල ක්‍රියාවක්ම අපේ මනසේ දියුණුවක්ම ලැබුණා නම් සද්ධර්මයේ තුලින්මයි අපි ඒ ලබන්නේ. ඒ නිසා ධර්මයේ තරම් වටිනා උගත යුතු ඇසුරු කළ යුතු තවත් සමීප වස්තුවක් නැති තරම් පින්වතුනි. මම අද පින්වත් ඔබට පැහැදිලි කරලා දෙන ධර්ම දේශනාවට මාතෘකා පාඨය වශයෙන් යොදාගත්තේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට අදාළව තියෙන අනාථපිණ්ඩික දෙවියන්ගේ ප්‍රකාශයක් සහ බුදුරජාණන් වහන්සේ පිළිතුරු ප්‍රකාශයේ ලබා දුන්නු අවස්ථාව. පින්වතුනි, අනේපිඩු සිටුතුමා කවුද කියලා ඔබ දන්නවා. අපි ධර්මයෙන් ධර්ම කතාවලින් අපි දන්නවා. එතුමාගේ නම පට බැඳුනේ දන් දීම නිසාමයි. අසරණයන්ට දුගීන්ට දුගී දාන දුන්නා. තමන්ගේ උපයාගත් ධනය හරි දෙයට යොමු කළා, යොදුවා. මහා ධනස්කන්ධයක් තිබුණු මෙතුමා බුදුන් සරණ යන්නට පෙර සිටම තමන්ගේ මාලිගාව ඉදිරියේ දන්සලක් විවෘත කරා. එනිසා අසරණ වෙච්ච අය ඇවිදින් ඒකෙන් ආහාර ගත්තා. එනිසාම මිනිස්සු කියන්න ගත්තා අනාථපිණ්ඩික අසරණයන්ට ආහාර දෙන්නා කියලා. මෙතුමා කොයි තරම් ජනප්‍රිය වුණාද ಭಾರತයේ. එයාගේ උපන් නම යටගොස් පට බැඳී අනාථපිණ්ඩික නාමයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පවා වඩාත් ප්‍රසස්ත වුණේ. මේ අනේපිඩු සිටුතුමා බුදුරජාණන් වහන්සේට ජේතවනාරාමේ හදලා පූජා කරා. ඒ ජේතවනාරාමේ හදලා පූජා කරනකොට එතුමා ඊටම ශ්‍රද්ධා සම්පන්නව බුදුරජාණන් වහන්සේට පිදු ඒ විහෙරේ තමයි බුදුහාමුදුරුවෝ වැඩිම කාලයක් වැඩ හිටියේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ අවුරුදු 45යි ජීවමාන බුදුන් හැටියට වැඩ හිටියේ. එයින් වස් 19ක්ම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ ඇසුරු කරගෙන වැඩ හිටියේ. වැඩිපුරම ධර්මදේශනාවන් පවත්වන්න පාදක වුණු පරිසරයක් ජේතවනාරාමෙමයි. නිතරම දහස් ගාණක් භික්ෂූන් වැඩ හිටියා. මිනිස්සු ගැවසුණා. මේ ජේතවනාරාමික අනේපිඩු සිටුතුමා කලුරිය කරලා දෙව්ලොව උපන්නා. එතුමා සෝවාන් පුජ්‍යලේ මාර්ගඵලත්ත පුජ්‍යලේ. එතුමා උපන්නේ දිව්‍ය ලෝකේ අනාථපිණ්ඩික දේව කියලා. දිනක එතුමා තමන් පූජා කළ දෙව්රන් විහාරේ දකිනවා, බලනවා. මෙතුමා දේව ලීලාවෙන් නවුදින් ජේතවනාරාමේ සිරි නරඹමින් අහසේ ඉඳලා සාදුකාර දෙමින් එතුමාගේ දිව්‍යාලෝකය තුලින් මුළු දෙව්රමම ආලෝකමත් කරලා මම මගේ සැනසීම දෙව්රමින් ලබන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න, සරියුත් මහරහතන් වහන්සේ වැඩ ඉන්න මේ සොඳුරු දෙව්රම තමයි මගේ සුවය, මගේ සෞභාග්‍ය කියලා එතුමා හරි සුන්දර වර්ණනා කරනවා. මේ ආලෝකමත් ප්‍රභාස්වර අවස්ථාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට සහ පිරිසට මම අද ඔබට පැහැදිලි කරන ධර්ම කාරණා කීපය වදාළ පින්වතුනි.
මෙතන තිබෙනවා විශේෂ කාරණා කීපයක්. පින්නතුනි අපිට උවමනා කරනවා සත්‍යයන් හැටියට පිරිසිදු වීම. තමන්ගේ පවිත්‍රත්වය ඇති කර ගැනීම. ඒ වගේම පින්නතුනි අපිට අවශ්‍යයි අපේ ආර්ය මඟ සාක්ෂාත් කරගන්න එක. අපිට අවශ්‍යයි අපේ සත්‍යයක් පුජ්‍යලයක් ඇටියට ආත්මය පිරිසිදු කර ගැනීමට, ඒ වගේම ආර්ය මාර්ගය සාක්ෂාත් කර ගැනීමට. මෙන්න මේ කරුණු දෙකට අදාළව බුදුරජාණන් වහන්සේ අපේ මේ පවිත්‍රත්වයට, ශ්‍රේෂ්ඨත්වයට අප තුල ගොඩනගා ගත යුතු කුසලතා, වටිනාකම, අගයන් දේශනා කිරීම තමයි මේ සූත්‍ර පාඨය තුලින් සිදු කරේ. දැන් අපි බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබට අපට ආත්ම පවිත්‍රත්වයේ සඳහා අප විසින් ප්‍රගුණ කරගත යුතු, අප ගොඩනගා ගත යුතු ධර්මතා හැටියට පෙන්වා දුන්නේ කුමක්ද කියලා බලමු. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිතමුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති න ගොත්තේන ධනේනවා. පින්නතුනි මේ සත්ව ලෝකයේ මිනිසුන් ජීවත් වෙනකොට ඇතැම් අය තමන්ගේ ප්‍රභූත්වය, තමන්ගේ පෞරුෂය, තමන්ගේ අලංකාරය, තමන්ගේ අගය පෙන්눔 කරන්න පුළුවන් කියලා හිතනවා. අපි කුලය මුල් කරගෙන, අපේ වංශයේ පරම්පරාව මුල් කරගෙන. ඒ වගේම තව පිරිසක් හිතනවා අපිට ධනෙ තියෙනවනම් ඒ ධනෙන් තමයි පුජ්‍යලයට ප්‍රභූත්වය හම්බ වෙන්නේ කියලා. න ගොත්තේන ධනේනවා. බුදුරජාණන් වහන්සේ කියන නෑ එහෙම වෙන්නේ නැහැ කියලා. සාමාන්‍ය පුජ්‍යලයාගේ මතය තමයි ධනය තියෙනවනම්, වස්තුව තියෙනවනම්, භවභෝග සම්පත් වලින් අපි පොහොසත් නම් අපිට ඕන තරම් මිනිස්සු ඉන්නවා. අපිට ඕන තරම් පුද සත්කාර ලැබෙනවා. අපිට ඕන තරම් බුහුමන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම Taman උපන් කුලයේ ඉහළ නම්, විශිෂ්ට කුලයක නම් ඒ කුල ගර්වයෙන් අපිට බැබලෙන්න පුළුවන් කියලාත් හිතෙනවා. හැබැයි ධර්මයෙන් කියන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ කියලා. එයි අපි ඒක එහෙම නොවෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළේ. පින්නතුනි අපිට මොන තරම් ධනෙ තිබුණත් අපි ඒ ධනෙ පරිහරණය කරන්නේ කොයි කාලෙටද, කොච්චර කාලයකටද? අපි මේ ජීවත් වෙන්න කාලේ එක්තරා යුගයකට පමණයි, මුළු ජීවිත කාලෙටම නෙවෙයි. අපි වයෝවෘද්ධ වෙනකොට අපිට ඒ ධන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න බෑ. ඒ වගේම අපේ ළමා කාලෙනුත් අපිට ඒ ධනෙන් ප්‍රයෝජන ගන්න බෑ. අපි උපතේ ඉඳලා ධනවතුන් කියමු. මහා ධන කුවේර පවුලක උපන්න කියමු. ඒත් ලදරු කාලේ, ළමා කාලේ අපට ඒ ධනෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම අපි වැඩිහිටියන් බවට පත් වුණාමත් අපිට ඒ ධනේ ප්‍රයෝජනෙට ගන්න බෑ. එහෙනම් ජීවිතේ එක්තරා අතරමැදි කාලයක තමයි ධනෙ අපි ප්‍රයෝජනෙට ගන්නවනම් ප්‍රයෝජනෙට ගන්න. අපි උපතින්ම කුලවන්තයි කියන්නේ ඒක අපිට ආත්ම ලාභයත් එක්ක ලැබිච්ච දෙයක් තමයි. හැබැයි ඊ තුලින්ම ප්‍රභූත්වයේ හම්බ වෙන්නේ නැහැ. අපි එහෙම මුලා වෙන්න හොඳ නැහැ. එහෙනම් අපිට අපේ ප්‍රභූත්වයේ, කුලය, ගර්වය, වටිනාකම, අගය, පවිත්‍රත්වයේ ලැබෙන්නේ මොන ගුණ අප තුල තිබුණොත්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන සච්චා සුජ්ජන්ති.
මේ ලෝකේ ඉන්න සත්වයා පවිත්‍ර වෙන්නේ, පිරිසුදු වෙන්නේ, උසස් වෙන්නේ කම්මං තමන්ගේ ක්‍රියාවෙන්, විජ්ජාච තමන්ගේ උගත්කමෙන්, ධම්මෝච තමන්ගේ ධර්මචාරීත්වයෙන්, උතුම් සීල ගුණයෙන් තමයි සත්වයා පිරිසුදු වෙන්නේ. බලන්න කරුණු හතරක් තියෙනවා. අපි බලමු මේ කරුණු හතර. මම මේ සඳහන් කරන්නේ තමන්ගේ ජීවිතය පවිත්‍රත්වයට පත් වෙන, විශිෂ්ටත්වයට වර්තමානයේ පත් කරගන්න පුළුවන් ගුණ හතර. පළවෙනි ගුණය තමයි පින්නොත්නි කම්මං. කම්මං කියලා කියන්නේ අපි කරන ක්‍රියාවන්. අපි කරන ක්‍රියාවන් තියෙනවා දෙකක්. යහපත් ක්‍රියා, අයහපත් ක්‍රියා. අපි යහපත් ක්‍රියා ආගමික වශයෙන් සඳහන් කරන්නේ කුසල කර්ම. අයහපත් ක්‍රියා අපි හඳුන්වන්නේ අකුසල කර්ම. කුසල කර්ම රැස් කිරීමෙන් සත්වයා ඉහළට යනවා, සුගතිගාමි වෙනවා. අකුසල කර්ම සිදු කිරීමෙන් සත්වයා අඳුරට යනවා, ප්‍රපාතයට හැලෙනවා. එහෙනම් තමන්ගේ වටිනාකම, ඔබේ අගය තීව්‍ර කරගන්න නම් ඔබ කරන ක්‍රියාව පිළිබඳව වඩාත් අවධානය යොමු කරන්න ඕනේ. නිතරම තමන්ගේ පිරිසිදුකම ඇතිවීමට හේතු වෙන, ඒ කියන්නේ අපේ මනස පින්නතුනේ නිතරම නොඒක ආකාරයේ සිතුවිලි වලින් තමයි පිරීලා තියෙන්නේ. අපේ සිතට නිතරම ප්‍රබෝධමත් භාවයේ උත්තේජනය, ඒ වගේම සතුට දනවන ආකාරයේ සිතුවිලි ගලා එන්න ඕනේ. ඒව Tamanට සොඳුරු ලෙස දැනෙන්න ඕනේ. අපි කාට හරි අනතුරක් කරලා විපතක් කරලා කාටවත් සතුටු වෙන්න බෑ. ඒක බිය සංකා සහිත සතුටක් වෙනවා. හැබැයි ඔබ හිතන්නේ කෙනෙකුට උපකාර කරනවා, ඔබ දන් දෙනවා, ඔබ සිල් රකින්නවා, ඔබ භාවනා කරනවා, ඔබ අනුන්ට උදව් උපකාර කරනවා, ඔබ විහෙර විහාර හදනවා, මේ ආදි වශයෙන් ඔබ දස පුණ්‍ය ක්‍රියා කරනවා කියලා හිතන්න. ඔබේ සිදු කරන යහපත් ක්‍රියාවන්ගේ ආනිසංස පින්නතුනි එකට 100 ගාණක් වැඩියෙන් හම්බ වෙන්නේ. පින්නත් ඔබ දන්නවා ගොවිතැන්පත් කරන අය හැටියට බොහෝ දෙනෙක් බීජ අපි කියමුකෝ අපි ගෝණිවල නැත්තම් අටුවේ කොටුවේ පුරවලා තියෙනවා. ඒ කියන්නේ අපි හම්බ කරපු ධනෙ භවභෝග සම්පත්, අපි හම්බ කරපු පරිභෝජන සම්පත් තමයි මේ අපේ අටුව කොටුව පිරීලා ගෝණි පිරීලා තියෙන අපි එක කොටසක් හැටියට වී ගමු, දාන්නේ ගමු. මේවා ගෝණිවල අටුවේ පිරීලා තිබුණට ඒකම බීජයක්වත් පැලවෙන්නේ නැහැ. පැලවෙන්න සුදුසුයි, හැබැයි පැලවෙන්නේ නැහැ. ඇයි? ඒක තියෙන්නේ ගෝණියේ නැත්තම් අටුවේ කොටුවේ පෙරලා. කවුරු හරි කෙනෙක් හොඳට කෙතක් සකස් කරලා බිමක් හදලා ඒකට සුදුසු විදියට ඒක ගැලපෙන්න සකස් කරගෙන සරු බිමක් හදලා ඒන් වීමිටක් ගිහින් ඒ කෙතට සරු බිමට වැපුලොත් දින කීපයකින් ගහක් හට ගන්නවා. ඒ වගේ මේ එක බීජයකින් කරලක්ම අපට දායාද හම්බ වෙනවා. පිනත් එහෙමයි. අපි ධාර්මිකව ධනෙ උත්පාදනය කරනවා. ඒ ධනෙ අපි ළඟ තියෙනවා. අර අටුවේ කොටුවේ පිරෙව්ව දානෙ වගේ. හැබැයි ඒවා වැඩි කරගන්න ඕනේ නම් දන් දෙන්නයි ඕනේ. පින්කමට යොදවන්න ඕනේ. මේ ධනය පින්නතුනේ එක කොටසක් පිනට යොදා ගන්න ඕනේ.
එතකොට ඒක කුසල කර්ම ගොඩට වැටෙනවා. තමන්ව පිරිසිදු කරනවා. මෙතන මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනේ පිටු සිටුවරයා පිරිසිදු වෙලායි පවිත්‍රත්වය ගැන සතුටින් කතා කරේ. බුදුහාමුදුරුවෝ අපට දේශනා කරන ඔබත් ඒ පවිත්‍රත්වය ඇති කරගන්න, පිරිසිදුකම ඇති කරගන්න, ඒ සඳහා ඔබ කුසල කර්ම වඩන්න. ඔබ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිත්‍යාචාරය, මුසාවාදය, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප, අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි වගේ කලු ධර්ම රැස් කරන්න එපා කිව්වා. අපේ ජීවිතය අපේ සිතට අඳුරගෙන දෙන, අපිව මුලාවටපත් කරන, අපේ සතුට අපෙන් උදුරා යන, සංසාර ජීවිතයේ අපි දුකටපත් කරන දේවල්, පසුතැවෙන්න හේතු වෙන දේවල් කවදාවත් කරන්න එපයි කිව්වා. ඔබට ඔබ පවිත්‍රව ඔබේ ආත්මය තියාගන්න නම් ඔබ විසින් සිදු කළ යුත්තේ සුදු කටයුතු, පවිත්‍ර කටයුතු, ආකර්ශනීය දෙය. ඒක පින්නතුනි මේ විශ්වයම පිළිගන්නා දෙයක්. ඔබ යහපත් ක්‍රියාවක් කරනකොට මේ විශ්වයේ ඔබට නොපෙනෙන විශාල වූ ශක්තියන් රාශියක් බලන් ඉන්නවා. අපි යම් කෙනෙක් සිනහවෙන්, මෛත්‍රියෙන් යම් දෙයකට අපි ආශිර්වාදයක් කළොත් ඒක එකතු වෙන්නේ මේ විශ්වයට. ඒක ප්‍රතිචාර වශයෙන් අපිව ආරක්ෂා වෙනවා. ඕනෑම තැනැත්තෙකුගේ ජීවිතේ ලස්සනව තියාගන්න, ප්‍රබෝධමත්ව තියාගන්න, අඳුරු නොවී පවත්වා ගන්න මෛත්‍රිය, හිතේ සැහැල්ලුව තමයි එකම වස්තුව. ඒ හිතේ සැහැල්ලුව ඇති වෙන්නේ පින්වතුනි ගුණ වඩා ගැනීමෙන්. එනිසා අපිට බුදුහාමුදුරුවෝ වදාලා කම්මං සත්තා සුජ්ජಂತಿ, තමන් කරන කර්මයෙන් සත්වයා පිරිසිදු වෙනවා. දෙවෙනි කාරණේ විජ්ජාච, අපි උගත් දෙය අපි ඉගෙන ගන්න ඕනේ කියන එක. අපිට නිසි අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. අපිට කරුණු කාරණා අවබෝධ කරගන්න පුළුවන් ආකාරයේ දැනුමක් අපි උපය ගන්න ඕනේ. අපි ඒක වර්තමානයේට ගත්තොත් විෂයානුබද්ධ දැනුම. විවිධ කාර්මික වෙන්න පුළුවන්, තාක්ෂණික වෙන්න පුළුවන්, වෙනත් විෂයානුබද්ධ දැනුමක් අපට තියෙන්න ඕනේ. ඒතුළු අධ්‍යාපනයේ තුලින් අපි අපේ මුද්ධිය අවදි කරගෙන කිසියම් වූ කර්මාන්තයකට යෙදෙනවා, වෘත්තිකයෙක් බවට පත් වෙනවා. ඒතුළු මේ තැනත්තාට Taman පිළිබඳව ආඩම්බරයක් තියෙනවා, මම සමත් කෙනෙක් කියලා. නැත්තම් මේ තැනත්තා පරාජිතයෙක් බවට පත් වෙලා නිකරුණී Tamanගේ වටිනා ජීවිතය අපතේ යන්න ඉඩ අරිනවා. ප්‍රයෝජනෙට ගැනීමට තියෙන අවස්ථාවට වඩා තමන්ගේ ප්‍රයෝජනේ ගිලිහි ගිය තත්ත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක අවධාරණය කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම කෙනෙකුටම දැනුම තියෙන්න ඕනේ. තමන්ගේ අදහස් ආකල්ප වර්ධනය වෙන්න ඕනේ. විවිධ කුසලතා ප්‍රගුණතා තමන් තුළ තියෙන්න ඕනේ. ඒ කුසලතා ප්‍රගුණතා තමන් තුළ තියෙනවා නම් ඒ තැනත්තාට තමන්ගේ ආත්මය, ජීවිතය පිරිසිදු කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණය තමයි පින්වතුනි ධම්මෝච්ච. ධම්මෝච්ච ධාර්මික බව, ධර්මානුකූල බව. මේ ධර්මානුකූල බව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා අපි තුල අපේ ජීවිතයේ තබා ගන්නට ඕනේ කරන ශික්ෂණ මාර්ග තියෙනවා. අපි පින්නතුන් කල්පනා කරලා බලන්න, අපට අනිත් අයගේ ජීවිත දිහා මෘදු මොලොක්ව බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේ ජීවිතේ අපිට මූණ දෙන්න බොහෝ දේවල් තියෙනවා. විශේෂයෙන් අපිට
මේ ජීවිතේ පවත්වාගෙන යනකොට අපි කැමති වුණත් අකමැති වුණත් පින්නතුනි ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක ආදී දේවල් වලට අපි මූණ දෙනවා. අපි මූණ දෙනවා අනිවාර්යෙන්ම. හැබැයි අපිට අපේ ජීවිතයේ අකමැති දේ තමයි අලාභ කොටස. හානි කරන කොටස. අපි නිന്ദාවට බයයි. හැබැයි අපි පැසසුම් ලබන්න කැමතියි. අපිට හානියක් අලාභයක් වෙනවට අපි අකමැතියි. හැබැයි අපිට යමක් ලැබෙනවට අපි හරි කැමතියි. අපිව කොම් වෙනවට අපි කැමති නෑ. හැබැයි අපි පිළිගන්නවට අපි කැමතියි. නමුත් මේ ලෝකේ සියලුම දේ අපි හිතන ආකාරයට ලැබෙන්නවත් නොලැබෙන්නවත් අපේ ජීවිතේ තියල්ල සටහන් වෙලා නැහැ. මේ අෂ්ටලෝක ධර්මයට අපි මූණ දෙනවා. ඊතර ධම්මෝච කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාළේ තමන් කියන දේ, තමන් කරන දේ, තමන් සිතන දේ. මේ සෑම කාරණයක් ගැනම පින්නතුනි හොඳ අවබෝධයකින් ලෞතුරා ධර්මයේ සමග සසඳමින් කටයුතු කරන එකට. මේ සද්ධර්මයත් එක්ක ඔබට ඔබේ ජීවිතේ කටයුතු සසඳන්න ගලපන්න පුරුදු නම් පුළුවන් නම් අපේ දයාබරේනි පින්නතුනි අර අෂ්ටලෝක ධර්මයේ අපිට සිදුවෙන කම්පනවත්තාවන් කම්පිත වෙන්නේ නැහැ. අකම්පිතයි. ඒවා දරා ගන්න පුළුවන්කම තියෙනවා. අනේ දරා ගැනීමේ ශක්තියට අපේ ධර්මයේ කියන්නේ තාදී ගුණය කියලා. ඉවසීමේ ගුණය. මේ ඉවසීමේ ගුණය Tamanට ඇති වෙන්නේ පින්නතුනේ ධර්මානුකූලව ධර්මයත් එක්ක කටයුතු සසඳමින් ඉන්නකොට. ඔබට ඔබේ ජීවිතේ සෑම ක්‍රියාවක්ම අන් අය සමග සැසඳීමට නොවේ තමන්ගේ යහපතට අදාළ වන ආකාරයෙන් පවත්වාගත හැකි විය යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදේ සිට හවස් වනතුරු අවදියෙන් සිටිනා මොහොතේදී ධර්මානුකූල ජීවිතයක් පවත්වා ගැනීමට උත්සාහ කරන්න. ඔබට ඒ නිසා මේ කියන කරුණුත් එක්කම නම් ජීවත් වෙන්නේ එදිනෙදා කටයුතු කර්මාන්ත කරගන්න බැරි වෙයිද කියලා හිතෙන්න පුළුවන්. අනේ නැහැ. ඔබට සුපුරුදු ඔබ කරන ක්‍රියාවන් කර්මාන්තයේ රැකියාව වෘත්තීය ගොවිතැන බත වුණත් සිදු කරන්න පුළුවන්. හැබැයි ඒක ධාර්මිකව තවත් කිසිදු තැනැත්තෙකුට හානියක් අගතියක් විපතක් නොවන විදියට බුදු දහමේ සඳහන් වෙන පිරිසිදු කර්මාන්තයක යෙදෙන්න. ගොවිතැන කියලා කියන්නේ පිරිසිදු කර්මාන්තයක්. හැබැයි වර්තමානයේ ඒක අපිරිසිදු කරගෙන තියෙනවා. නොඑක ආකාරයේ ක්‍රමෝපායන් ලාභෝපාදන ක්‍රම බවට පත් කරගත් යාම නිසාම ඒක අධාර්මිකත්වයට නැඹුරු වෙමින් පවතිනවා. නැතිනම් ධාර්මික කර්මාන්ත අතරට තමයි ගොවිතැන තියෙන්නේ. දැන් සත්ව පාලනයේ ගව පාලනයත් ධාර්මික කර්මාන්තයක්. හැබැයි වර්තමානයේ වෙනකොට ඒක අධාර්මික කර්මාන්තයක් බවට පත් කරගෙන මසට මාංශයට සත්තු ඇති කරන්න ආරා. එතකොට ඒක අධාර්මිකයි පාපයෙන් යුක්තයි. මොන්න තරම් ලාභ ප්‍රයෝජන ක්ෂණිකව උපාදිනේ කරත් ඒ ලාභයේ පින්නතුනි සතරට ගෙනියන්න බෑ. සතර විපතට පත් කරනවමයි. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ. ධර්මයේ සඳහන් වෙන ආකාරයට කටයුතු කරන්න ඕනේ. වෙළඳාම ධාර්මික කර්මාන්තයක්.
හැබැයි වෙළඳාම් කරන කෙනා ධාර්මිකව කර්මාන්ති කරන්න ඕනේ. ඒක කපටි ලෙස කරන්න ගියොත් ඒක යාටම සිදු කරගන්නා අනතුරක්. සුළු ලාභයක් සඳහා ආත්ම 100,000 ගානක අලාභයක් කරගන්න හොඳ නැහැ. දුගියෙක් වෙන්න ඉඩ තියෙනවා. අනුන්ගෙන් අතපාලා ජීවත් වෙන තැනටපත් වෙන්න පුළුවන්. වහලක් නැතිව ආකාශයේ වහලේ කරගෙන ඉන්න ඉඩ තියෙනවා. තමන්ට කියලා තැනක්, තමන්ට කියලා දරු පවුලක්, තමන්ට කියලා නෑසියෙක් නැතිව යන තැන අගුපිල්වල වැටෙමින් අනුන්ට අතපාමින් ජීවත් වෙන්න ඉඩ තියෙනවා. මේවා පින්නතුනි සිදු වෙන්නේ ධම්මෝච ධර්මයෙන් තොරව ඈත්ලා තමන් කරන කර්මයන් පිළිබඳවත් උගත්තේ පිළිබඳවත් අවධානය යොමු කිරීමෙන්, අවධානය යොමු නොකරන්නට කටයුතු කිරීමෙන් ලැබුණු ආදීනව. ඒ වගේම සීලං ජීවිතමුත්තමං. පින්නතුනි මේ ජීවිතයේ වටිනාම ධනයක් තමයි සිල්වන්තකම. සිල්වන්ත භාවය. මේ සිල්වන්ත භාවය තමයි පින්නතුනි අපේ චරිතය. ඔබ සෑම විටකම සීලයෙන් යුක්ත වෙන්න ඕනේ. කියන්නේ පංචශීල රකින්න කෙනෙක් වෙන්න ඕනේ. මේ පංචශීල ප්‍රතිපත්තිය රකින්න තැනැත්තා විසින් එදිනෙදා අනුගමනය කරන්න ඕනේ ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. දැන් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම විත්‍යාචාර, ඒක කායික ක්‍රියා. අපි මේ කම්සුව වැරදි විදියට පාවිච්චි කරන්න හොඳ නැහැ. අපි දින පිනවන්න රස සොයා යමින් ප්‍රාණඝාතයට යොමු වෙන්න පුළුවන්. තමන්ට වස්තුව වළඳුව උපයා ගැනීම සඳහා අදත්තාදානයේ වැනි තවත් පාපවලට යන්න පුළුවන්. මේ පරහිංසනීය, පරඝාතනීය, අන්සතු දේ ගැනීම ආදිය පින්නතුනි සීලේ නෙමේ සීලච්ඡේදනය. ඉබගිම අපි කතා කරනවා. සීලේ අනිත් ප්‍රභේදය තමයි අපි කතා කරන දේ. අපි කතා කරන දේ පින්නතුනි මෛත්‍රී සහගත වෙන්න ඕනේ. මිදුණු නිවුණු වදන් පෙලක් වෙන්න ඕනේ. රැවටීම, කපටිකම නොමැති දෙයක් වෙන්න ඕනේ. මිත්‍රශීලී, ආකර්ෂණීය, දයාබර දෙයක් වෙන්න ඕනේ. මුසාවාදේ, බොරුවෙන් තොර වෙන්න ඕනේ. ඒ වගේම පරුසා වාච, රළු බවින් තොර වෙන්න ඕනේ. ඒ වගේම පින්නතුනි හිස් බවින්, කේලමින් තොර දෙයක් වෙන්න ඕනේ. හැබැයි අර රළු පරළු ආකාරයට කතා බහ කළොත් සිල් නැති කෙනෙක්, අසම්වර වචන ඇති කෙනෙක් ඔබට සිදු වෙනවා. එහෙමනම් මේ ජීවිතයේ වටිනාකම පෙන්눔 කරන්න කායිකව සහ වාචික සංවරකම තියාගන්න. මේවා අමාරු දේවල් නෙමෙයි. අපි නිතරම කෝප ගන්නනවා නම් සිල් මිදීමක් වෙන්නේ. අපි කෝපයෙන් අනිත් අයට රළු ලෙස කතා කරනවා, ආමන්ත්‍රණය කරනවා, දැඩි බව පෙන්눔 කරනවා. ඒ චිත්තාවේගයේ පින්නතුනි තමන්ව බරපතල විදියට හානියට ලක් කරනවා. අපේ සිත මොන තරම් පාප බර කරනවද කියලා ඔබට තේරෙයි. එබැනි අවස්ථාවක සිදුවෙන කායික වෙනස්කම දිහා බැලුවොත් නපුරුකම අපෙන් ඉස්මතු වෙන්න පුළුවන්. ඒ නපුරුකම, දරුණුකම අපේ ජීවිතෙන් ආත්මයෙන් ගැලවෙන්න ඕනේ. සීලං ජීවිත මුත්තමන්. මේ ජීවිතේ වටිනාම කැඩපතක් තමයි සිල්වන්තකම. මෙන්න මේ කාරණා හතරෙන්, ඒ කියන්නේ තමන්ගේ කර්මය, තමන්ගේ විද්‍යාව, ධර්මානුකූල බව, සිල්වන්තකමෙන් පින්නතුනි අපි පිරිසිදු වෙනවා. ඒ වගේම විසුද්ධාන්ති, වඩාත් පවිත්‍රත්වයට, ධර්මයේ ඉහළට යන්නේ කොහොමද? තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ. ඥානවන්ත මිනිසයා තමන් දිහා බලනවා.
තමන්ගේ වටිනාකම තමන්ගේ අගේ දිහා බලනවා. තමන් කොච්චරනම් ශ්‍රේෂ්ඨ කෙනෙක් විය යුතුද කියලා හිතනවා. ඒකරලා ඒ තැනත්තා යෝනිසෝ විචිනී ධම්මා හොඳ සිහියෙන් හොඳ කල්පනාවෙන් එල්බගත් සිහියෙන් යුක්තව ධම්මම් විචිනේ මේ සද්ධර්මයට අවධානය යොමු කරලා ධර්මියත් එක්ක ඉදිරියට යනවා. ඒවන් තත්ත විසුජ්ජති ඒකෙන් තමයි ඒ තැනත්තා පිරිසුදු වෙන්නේ. පිනතුනි භාවනාවට යොමු කරගත්ත හිත එතකොට එතනින් ඔබ බොහෝ දුරට යන්න එපා. නිරන්තරයෙන් භාවනා කරමින් ඉන්නවා කියන තැනට. අපි හිත පාලනය කරගන්න පුළුවන්. අපේ හිත මේ ශරීරයෙන් පිටත කරුණුත් එක්ක හරියට ගනුදෙනු කරනවා. හැබැයි තමාව අත්හැරලා සිතට පිටට යන්න බෑ. තමා තුල තමයි අපේ සිත තියෙන්නේ මනෝභාවය. හැබැයි පිටත දේ දකින්න වේගයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. අනුමානයන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ සිත අපිව අත්හැරලා යන්නේ නැහැ. අප තුල තියෙන්නේ. හැබැයි වේගවත්ව පිටත දේවල් ආවර්ජනය කරන්න පුළුවන්. මේ මනසට පුළුවන් එහෙම දෙයක් කරන්න. එනිසා ධර්මයේ ගැන අපි වඩාත් සංවේදීත්වයෙන් යුක්තව බලන්නට ඕනේ. පුළුල්ව බලන්නට ඕනේ. විසිතුරුව බලන්නට ඕනේ. සද්ධර්මයේ කෙරෙහි පුළුල්ව විසිතුරුව බලනකොට ඒ ධර්මයත් එක්ක ධානවලට යන්න පුළුවන්. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව වටහා ගන්න පුළුවන්. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පිළිබඳව කරුණු තේරුම් ගන්න පුළුවන්. එවිටම තනත්තා අපි නොතුනි මේ පරමාර්ථ ධර්මයට කියන්නේ නිවන පැත්තට නැඹුරු වෙනවා. නිර්වාණයට නැඹුරු වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිව යොමු කරලා තියෙන්නේ. මේ සංසාරේ සැප විඳින්න ඉන්න නෙමෙයි. සංසාරයේ සුවය විඳින්න කැමතියි අපි. ඒ සඳහා තමයි දාන ධර්ම ආදී පින් කරන්න කිව්වේ. හැබැයි ඒ කවර තැනක හිටියත් ඒක අනිත්‍යයෙන් යුක්තයි කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකව ප්‍රයෝජනෙට ගන්නාතුරු එහි රැඳෙන්න. සාරිපුත්තෝව පඤ්ඤාය සීලේ නූප සමේනෙච්ච යෝපි පාරගතෝ බික්ඛු ඒතාව පරමාසියා. පින්නතුනි ඔබ දන්නවා අපි සරියුත් මහා රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා මේ ලෝකේ විමුක්තියට පත්වෙච්ච යම් කෙනෙක් වෙත්නම් ඒ විමුක්තියට පත් වූ තැනත්තා සරියුත් මහතෙරුන් හා සමාන වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. මේ අරහත් සම්බුද්ධ ශාසනයේ පින්නතුනි නිර්වාණය සාක්ෂාත් කරගත්ත යම් කෙනෙක් වෙත්නම් රහත් වෙච්ච යම් කෙනෙක් වෙත්නම් ඒ සෑම කෙනෙක්ම සරියුත් කෙනෙක් වෙනවා නම් හොඳයි කියන බුදුහාමුදුරුවෝ. මොකද සරියුත් මහ රහතන් වහන්සේ පින්නොත්නි ප්‍රඥාවෙන් අගතැන්පත් මහා ප්‍රඥේ කරුණු විනිවිදව ඊ타ම සියුම් ආකාරයට දකින්න සමත් කෙනෙක් සරියුත් මහ රහතන් වහන්සේ. සෑම කරුණක්ම සියුම් ආකාරයට විග්‍රහ කරන්න සමත් කෙනෙක් සරියුත් මහ රහතන් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ පුදුමාකාර සීලයෙන් බැබලිච්ච කෙනෙක්. සීල ගුණයෙන් සරියුත් මහ රහතන් වහන්සේ ඔක්කොටම වඩා ඉදිරියෙන් හිටියා. ඒ වගේම මේ ලෝකයේ පින්නොතිනේ අපි බොහෝ දේවල් වලට ආකර්ෂණය වෙලා ඉන්නවා, ඇදිලා ඉන්නවා, බැඳිලා ඉන්නවා. සරියුත් මහ රහතන් වහන්සේ සියල්ලන්ගින්ම මිදිලා හිටියා. අනිත් ඔක්කොටම වඩා. අපි හැමෝගෙම පින්නොතුනේ හිත තුළ අහංකාරයක් තියෙනවා, මමත්වයක් තියෙනවා, උද්දාමයක් තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ මේ ලෝකයේ සෞම්‍යම සහ නිර්හංකාර භවයේ සංකේතය. උන්වහන්සේ හරිම සරලයි. මහා ධන කුවීර පවුලක උපන්නේ. එමෙන් වහන්සේ තාම සරලව සෞම්‍යව නිවිලා හිටියා.
උන්වහන්සේට ප්‍රිය කළා දෙවියන් මිනිසුන් හැමෝම. මේ මහා කරුණා ගුණය බුදුහාමුදුරුවෝ හරිම අගය කොට සැලකුවා. මේ නිවන සාක්ෂාත් කරගත් අය සියලු දෙනා අතරින් සැරියුත් තෙරණුවෝ උතුම් කියලා බුදුහාමුදුරුවෝ වදාලා. මෙන්න මේ ආකාරයට අපි කරුණු හොඳට බලන්නට ඕනේ. පින්වන්තෝ ඔබ නිතරම කරන ක්‍රියාවන් පිළිබඳව, පවසන දේ පිළිබඳව, සිතන දේ පිළිබඳව, සිල්වන්ත ගුණවන්තකම පිළිබඳව, ධර්මයේ හැසිරීම පිළිබඳව, තමන්ගේ මනස තම්පත් කරගෙන තියෙන ආකාරය පිළිබඳව සැලකිලිමත් වෙන්න. නිතරම නිහතමානී ගුණයන්ගෙන් යුක්ත වෙන්න. ඒ වගේම කරුණු ධර්මානුකූලව බලමින් ප්‍රඥාව සමග සසඳන්න. මේ ලෝක ධර්මයේ තුල ඔබට හරි පහසුවෙන් හැසිරෙන්න පුළුවන්. කිසිවක් ඔබේ ජීවිතෙන් ඔබ ගිලිහෙන්න අරින්න අවශ්‍ය නැහැ. ඔබට හිමි සියල්ල ඔබ ළඟ තියෙන්න අරින්න. ඔබට පරිභෝජනය කළ හැකි සියල්ල ඔබ පරිභෝජනය කරන්න. පින්තුනි, එක දෙයක් නොකර. ඒ තමයි අර සම්පත් වලට සහ පරිභෝග වස්තුන් උපාදානය කර ගැනීමෙන් වළකින්න. දැඩි ලෙස ඒකට ආකර්ෂණය වුණොත් තමයි ඔබ එයම නැවත 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 පතන්නේ. එනිසා අපිට බුදුරජාණන් වහන්සේ යෙදූ වාරණය තමයි උපාදානය කරගන්න එපා. ග්‍රහණය කරගන්න එපා. ඔබ පරිභෝජන මාත්‍රයෙන් පමණක් තබා ගන්න. ඔබ අතීතයේ ජීවත් වෙන්න එපා, වර්තමානයේ ජීවත් වෙන්න. අනාගතයේ ජීවත් වෙන්න එපා, වර්තමානයේ ජීවත් වෙන්න. ඔබ මේ මොහොත ගැන සැලකිලිමත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ හරිම කරුණාවෙන් අපිට වදාලා. මම මේ මොහොතේදී පින්වත් ඔබට එයම අවධාරණය කරනවා. ඔබ මේ මොහොතේ ජීවත් වෙන්න. මේ මොහොත ගැන හිතන්න. වඩාත් ප්‍රවේශමෙන් ඔබේ ආත්මගත කර්ම රැස් කර ගැනීම සඳහා උත්සාහවන්ත වෙන්න. ඔබේ පිරිසිදුකම, ඔබේ නුවණ, ඔබේ නැවතුම ඔබ විසින්මයි සාක්ෂාත් කරගත යුත්තේ. ඒ සඳහා වන ධර්මානුකූල ප්‍රතිපදා නිරන්තරයෙන්ම සාර්ථකත්වයට, සඵලත්වයට පත් වේවා. ආධ්‍යාත්මික ගුණ වර්ධනය වේවා. පින්වත් ඔබ හැමෝටම සෙතක්, ශාන්තියක්, යහපතක්ම වේවා. නිවන් සැප ලැබේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. පින්තුනි, අද මේ උතුම් ධර්මදේශනාව පවත්වන අවස්ථාවේ අපි පින්තුන් කීප පළක්ම දායකත්වයේ ලබා දෙමින් සම්බන්ධ වෙනවා. කුලියාපිටිය අනුක්කනේ PM මහින්ද පුෂ්පකුමාර මහත්මයාත්, පින්වත් සමන්තේ දිල්රුක්ෂේ එදිරිසිංහ මහත්මයාත් මේ පින්කමට දායකත්වයේ ලබා දෙනවා. අපේ පින්වත් මහින්ද පුෂ්පකුමාර මහත්මයා සහ සමන්තේ දිල්රුක්ෂේ එදිරිසිංහ මහත්මිය දෙපළ කුලියාපිටිය අනුක්කනේ සිට මේ පින්කමට සම්බන්ධ වෙන්නේ මෙම මාස 6 වෙනි දින තමන්ගේ යුග දිවියෙහි 25 වන සංවත්සරයේ යෙදීම නිමිති කරගෙන පින්වත් මහින්ද පුෂ්පකුමාර ශ්‍රී මහත්මයාටත් සමන්තේ දිල්රුක්ෂේ මහත්මියටත් ආයුරාෝග්‍ය සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් ඔබ දෙපළගේ විවාහ සංවත්සරයේ අනාගත කටයුතු වඩා සාර්ථක කරගෙන සතුටින් සෞභාග්‍යයෙන් ධර්ම රත්නයේ ආශිර්වාදයේ මත ආදර්ශමත් වූ ගුණකාමී ජීවිතයක් ගත කරන්නට ආශිර්වාද වෙත්වා කියලා පතාගෙන ඔබට එවැගේම ඔබ දෙදෙනාගේ සිසු ආදරණීය මව්වරුන්ට උසස් අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින
HPM පමුදී පබ ඒ වගේම HPM සනුජ පබසර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ඔවුන්ටත් යහපත් ජීවිතයක් සඳහා දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමත් ඔබේ පරමාර්ථයයි. ඔබ සැමට සෙතක් ශාන්තියක්ම වේවා. ඒ වගේම නිදන ප්‍රාප්ත වන්නට යෙදුණු ඩිංගිරි බණ්ඩා ලොකුරාළහාමි ආදරණීය ඥාතිවරයාණන් පියතුමාණන් එම මාතාව ඒ වගේම දස මසකට පෙර නිදන ප්‍රාප්ත HB පතිරාජ පියතුමාණන් ඒ වගේම වසර 12කට පෙර මිය ගිය EA විජේසිංහ පියතුමන් වසර 21කට පෙර නිදන ප්‍රාප්ත දම්ෂා ප්‍රියදර්ශනී සහෝදරිය ඒ වගේම ගයාම් චම්පිකා සොහොයුරා චන්දන පුෂ්පකුමාර සහෝදරයා ඇතුළු කොට ඇති තම සත්කුල වංශ පරම්පරාවේ දෙපසේ සියලුම ඥාති වර්ගයාද සිහිපත් කරලා ඒ ඇත්තන්ට පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබේ වර්ග පරම්පරාවේ සියලු නෑයෝත් උතුම් නිවනින්ම සැනසේවා. ඒ වගේම කලුන්දෑව කලවල්ලන්ද තුනේ කණුවේ පදිංචි AG යසෝමැණිකේ පින්වත් මහත්මිය ඒ වගේම AF පෙරේරා මහත්මයා ඒ වගේම දියණිවරු දෙදෙනා පුතණුවන් ලේලිය සහ බෑනාවරුන්ගේ පින්බර දායකත්වයක් මේ පින්කමට ලැබෙනවා. අපි පින්වත් යසෝමැණිකේ මහත්මිය සහ පෙරේරා මහත්මයා දෙදෙනා තම දරුවන් ඥාතීන් සමග කලුන්දෑව කලවැල්ලන්ද තුනී කණුවේ සිට පින්කම සිදු කරන්නේ 2025 10 වෙනි මාසයේ 8 වෙනි දින 70 වන උපන්දිනයේ යෙදී තිබෙන අපේ පින්වත් දායකත්වලාභී AG යසෝමැණිකේ පින්වත් මාතාවට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය සැලසී ශත වර්ෂාධික කාලයක් මේ සම්බුද්ධ ශාසනයේ ගුණ නැන ලබා ධර්මානුකූලව ජීවත් වෙන්නට සෙත පතාගෙන පින්වත් ඔබතුමියට සුබ උපන්දිනයකට ආශිර්වාද පතමින් දීර්ඝායු සම්පන්ති ලාභේම වේවායිද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ දුවා දරුවන්ට මුණුපුරු මිනිපිරියන්ට තම දයාබර ස්වාමි පුත්‍රයා ඇතුළු කොට ඇති ඥාතීන්ටත් සෙතක් ශාන්තියක්ම වේවා. ඒ වගේම දෙපාර්ශ්වයේ නමින් පරලෝක ප්‍රාප්ත දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන්ටත් පින් ලැබේවා. සංසාර දුකින් මිදී ඔබේ දයාබර නෑයොත් නිවන් සුවෙන් සැනසේවා කියලා ප්‍රාර්ථනා සිදු කරමු. ඒ වගේම පට්ටියේ ගෙදර වරකාදණ්ඩ අශෝක නිවසේහි පදිංචි RM අශෝක රත්නායක මහත්මයාද දායකත්වයේ ලබා දෙනවා. පින්වත් අශෝක රත්නායක මහත්මයා පට්ටියේ ගෙදර වරකාදණ්ඩ සිට පින්කමට එකතු වෙන්නේ උපන්දිනයේ සමරන විශ්‍රාමක පාඨශාලාචාර්යනි සීලා රත්නායක මහත්මියට උපන්දිනයට සෙත් පතල එතුමියට දිගාසිරි සුව පැතීමට ඔබතුමියට දීර්ඝායු සම්පත් ලැබේවා සෞභාග්‍ය වේවා. ඒ වගේම තිමාසේ දුවණියටත් නිදුක් නිරෝගී උපන්දිනයකට සුබ පතමින්ම ජීවිතයේ යහපත ඔබටත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උළු ගෙදර පවුලේ සියලුම දෙනාට අශෝක නිවසේහි වාසය කරන අශෝක බුද්ධික හසිනි සහිරු සහ එංගලන්තයේ ඉගෙනුම් කටයුතු වල යෙදී සිටින නලින් පුතණුවන්ටත් අසංකා රසේලී දිවණියට වීරසූරිය කමලාවති පින්වත් ඔබටත් විජේසිරි පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවයත් ධර්මදායාදී ලාභයත් ලැබේවා. සැමට සෙත් වේවා. ඔබේ පවුලේ නිදන ප්‍රාප්ත වූ උක්කු බණ්ඩාර පියතුමා ලීලාවතී මාතාව ලීලාරත්න ප්‍රියන්ත නාමල් කරුණාවතී කිරිබණ්ඩා යන අයටත් ඒ වගේම විජේකෝන් පියතුමා බණ්ඩාරමෙනික මාතාව බණ්ඩාරමෙනිකා නැන්දනිය අබේකෝන් සරත් සුදාන්ත විමලසේන ආදී කොට ඇති ඔබ පවුලේ සියලුම මියගිය ඥාතීන්ට සහපවත් වී වදාළ බල්හරුවේ සුනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන සෑම දිනාටත් මේ පින් ලැබේවා නිවනින්ම සැනසීම වේවා. ඉබගේම පළුගස්වැව බුලනගම වාසය කරන
ආරතුංග ලියනගේ මහත්මයා, එවැගේම මල්ලිකා බෝගාවත්ත මහත්මිය, දහම්පත් උපුල් ශාන්ත, දාම්පත් ගැමුණු ශාන්ත, කාංචනා තුසාරි, දීපා චාමින්ද, අනුසා ගීතාංජලි පින්වත් ඔබත් මේ පින්කමට එකතු වෙනවා. අපේ පින්වත් ආරතුංග ලියනගේ මහත්මයා සහ මල්ලිකා බෝගාවත්ත මහත්මිය ප්‍රධාන කරගෙන පින්වත් ඔබ පළුගස්සැව බුලනගම සිට පින්කම කරන්නේ. පවුලේ නමින් පරලෝක ප්‍රාප්ත වූ IP ලොකුමැණිකේ මාතාව, IP අප්පුහාමි මාත්මානන්, තෙලේනි සප්පුහාමි ලියනගේ පිතුමා, KM රම්මැණිකේ මාතාව ආදී කොට ඇති. ඔබ පවුලේ නිදන ප්‍රාප්ත දෙපාර්ශ්වයේ මව්පිය ඥාති හිතවතුන්ට පින් දෙන්න. ඔබ ආදරණීයයන්ට මේ පින් ලැබේවා. නිවනින් සැනසෙන්නටත් සසර සුවයත් ලැබේවා. ඔබේ පවුලේ සුජීවත්ව වාසය කරන හැමෝටමත් අපි සෙත් පතනවා ආයුරාෝග්‍ය සම්පන්නිය නිරන්තරයෙන්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවත් සිදු කරමි. ඒ වගේම අවසාන වශයෙන් නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතෙහි වාසය කරන සමුදිකා රතුවිතාන මහත්මියද අද ධර්ම දානයට එක් වෙනවා. පින්වත් සමුදිකා රතුවිතාන මහත්මිය නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතී සිට පින්කම කරන්නේ 10 වෙනි මාසේ 8 වන දිනට 3 වන උපන්දිනය යෙදී තිබෙන සමරන දුලේන් සෙනුරු හේමරත්න තම ආදරණීය පුංචි පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවය පතමින් පුතාගේ අනාගත ජීවිතයට සුබ ජන්මදිනයේ ආශිංසන පිරිනම ජීවිතයේ සෞභාග්‍යමත් වීමට සෙත් පැතීම පින්බර දුලේන් සෙනුරු හේමරත්න පුංචි පුතුණුවන්ට සෙත ශාන්තිය වේවා. රත්නත්‍රී ගුණ සරණින් යහපතම වේවා. අනාගත ජීවිතයටත් අපි සුබ පතනවා. ඒ වගේම ඔබේ පවුලේ සියලු දෙනාටත් සෙතක්ම වේවා. චන්ද්‍රතා බුලත් සිංහල, රංජිත් රූපසිංහ රත්විතාන මෑණියන් සහ පියාණන් දෙදෙනාටත් වසර 1කට පෙර මියගිය ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාටත් පින් අනුමෝදන් කරන්නටත් අවස්ථාව කරගෙන ඒ ඇත්තන්ටත් නිවන් සුව පතමින් පවුලේ සුජීවත්ව වාසය කරන හැම දෙනාටත් නිරෝගී සම්පන්නියද ප්‍රාර්ථනා ලෙස කරගෙන අපි මේ ධර්මදේශනාවේ පුණ්‍යානුමෝදනා ලබමු. දායකත්වලාභී සුපින්වතුනි, ඔබ හැමෝම තමන්ගේ ජීවිතයේ සුවය වගේම ඔබේ පවුල් සම්බන්ධ ඥාතීන්ගේ භව දුකෙන් නිවා සුවපත් කිරීමේ පරමාර්ථයත් පෙරදරි කරගත්තා. ඒ උතුම් වූ පරාර්ථ චර්යාවේ දහම් ගුණයත් ධර්ම ශ්‍රවණී ආනිසංස පක්ෂයත් ලැබී හැමෝටම දිගාසිරි සම්පත්තියම වේවා. නිවන් සුව ලැබේවා. ධර්ම ශ්‍රවණානිසංසෙන් සෑම දිනම සුඛී සුවපත් වේවා. සදහවතුනි, අපි දැන් ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙනුවෙන් ධර්ම පූජාවන් පිළිගන්වමු. ඒ සඳහා දවසේ ධර්ම ශ්‍රවණයට පැමිණි HPM මහින්ද පුෂ්පකුමාර මහතා ඇතුළු පවුලේ සිළු දෙනාටත් AG යසෝමැණිකේ මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනාටත් ආරාධනා කරනවා. ඒ වගේම රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි ඔස්සේ ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සාදුනාදයක් පවත්තා මේ පිනත් අනුමෝදන් කරගන්නා ලෙස ආරාධනා කරනවා. සදහවතුනි, අද මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව අපි වෙනුවෙන් පැවැත්වනු ලැබුවේ සියම් මහනිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍යපාද ආචාර්ය දානියගම ආනන්ද නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේට තව තවත් මෙවැනිම වූ ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් පුණ්‍ය කර්ම සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී සුව වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමා මහ නිවනින් නිවි සැනහෙන්න මේ පින් හේතු වාසනා වේවායි අපි ධම්සභා මණ්ඩපයේ සිට සාදුනාතයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම දවසේ දායකත්වලාභීන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සිළු දෙනාටත් රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි ඔස්සේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සිළු දෙනාගේ යහපත් වූ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවායි ධම්සභා මණ්ඩපයේ සිට හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ සිළු දෙනාටම තෙරුවන් සරණයි.